දුප්පතාට හරි සතුටුයි පිටි ටිංගක් හම්බ වුණා. ටියටක් පුච්ච ගන්න පිට්ටු ටිකක් තම්බ ගන්න. අසට රසේ අලුව කාලා පොඩි උන්ගේ කුස පිරෙන්න. දුප්පතාගේ පිටි බඳුනද ඕසතාගේ උදුනේ දුමද වෙනසක් නෑ උතුරු හුලඟ මහයියෙන් හමනවා මහයියෙන් හමනවා මහයියෙන් හමනවා. මේ මොකද උනේ මේ වාජනේ පිටිකක් වදින්න ඕනේ නෑනේ. ඔක්කොම උණකට ගියා. මන් දැන් මොන දරුවන්ට කන්න දෙන්නේ? අනේ යකෝ ඉන්න පුරුගක මන් උඹට ඇස පාටක් ගන්නවා. ඔහොම ඉන්න නපුරු හුලඟ දුවන්නේ පා නපුරු හුලඟ මහ පාරෙන් අඩි පාරෙන් කැලී මැදින් මං එනවෝ මහ පාරෙන් අඩි පාරෙන් කැලී මැදින් මං එනවෝ නුඹ පස්සෙන් මං එනවෝ හැංගුණකින් අල්ලනවෝ ඕකහේ බෙනේ ඇතුලේ හැංගුණකින් අල්ලනවෝ. මොකද පොඩි ගාන්නේ කට්ටේ මම ඉස්සරහට ඔබ බලන්න ආවද? නපුරු හුලඟ මාසරණ කළා. දරුවන් හට කන්න දෙන්න ඉල්ලම් ගිය පිටි පොඩ්ඩක්. උඹ මාගෙන් උදුරාගෙන මාසරණ කළා.